මේක ලේසි පාඩමක්. හරි. ඔයාලා කියන්නේ වට්ටම ලේසි පාඩමක්. මේකෙන් ඔයාලා පාඩම් තේරුම් ගන්න ඕනේ. එකක් තමයි ජීවිතේ. අන්නිකර වායුව ඈ. අමු පේපර් එකේ ලකුණු 7ක්. C7ක් ඈ. හරි. අදට වැඩි මම 8ක් දුන්නා. ඊළඟ ද්‍රව වාෂ්ප. ද්‍රව වාෂ්ප සමතුලිතතාවය. ඒක තමයි 8ක් දුන්නේ. කලාප. සමුදාසය. වායු වලින් එන MCQ දෙකක්. ඉස්සර රචනා ප්‍රශ්න වෙන දැන් රචනා ප්‍රශ්න. රචනා ප්‍රශ්නයක් ඇහුවොත් මේක කරනවා. ඒතර මේ පාඩම කියන්නේ කෙලින් මොකද්ද? පේපර් රේට් ලකුණු 20 25 සම්මිය යන පාඩම. ඒ කියන්නේ එළිය පිටින් පටන් ගන්න ලකුණු 20 25 ලැබෙන්නේ මේ 15 20 ආසන්න යනවා. මොකද මේක හරියම ලේසි. හැබැයි හරියට දැනගන්න. භාවිත කරන්න බැහැ. ඔයාලා වෙරියන මම 2024 මේ වන්දි වැඩ කරනවා. 2024 වන්දි වැඩ කරනවා. වායු වලින් කරන්නේ. මම තමයි ඔය අලගෙන විතරේ උගන්වලා තියෙනවා. බණ්ඩාර වල එක ළමයෙක්වත් වායු වලට සූත්‍රයට ආදේශ කරන්න දන්නේ නැහැ. මේක ආදේශ කරන විදිය තියෙනවා. ආදේශ කරන්න දන්නේ. වායු කතා කරන්නේ. හරි. හොඳයි කතා. හරි. ඒතකොට අපිට පදාර්ථයේ ළමයි ගත්තොත් පදාර්ථයේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඝන. දෙවෙනි එක තමයි ද්‍රව. තුන්වෙනි එක තමයි වායු. ඝන අවස්ථාවේ ගත්තොත් අංශු තියෙන්නේ මෙන්න මේක තදින් බැඳිලා තමයි. අණු පොඩියක් තියෙනවා. ද්‍රව අවස්ථාවේ ගත්තොත් මේ දැන් ඝනයකට ශක්තිය සපයක් තියෙනවා. ඝනයකට ශක්තිය සපයද්දී මේ අංශු වල කම්පණය වැඩි වෙනවනේ. කම්පන ශක්තිය වැඩි වෙනවා මෙයා වෙන් වෙනවා. මෙයා වෙන් වෙනවා මෙන්න මේ අතරින් පොඩි පොඩි කැලි කැලි වලින් කැඩෙනවා. ඔක ඇත්තටම තියෙන්නේ මෙහෙම. ද්‍රවයක් ගත්තොත් මේකම ඝනයම තමයි. ආයේ වෙනසක් නැහැ. මෙන්න මේ වගේ ඕකම අණු ගොනු වශයෙන් කැඩෙනවා. මේ ඉස්සවාහ නැතිව තමයි. මේ ඉස්සවාහ තමයි මේ තියෙන්නේ. මෙන්න වගේ අන්තම් තියෙන්නේ. මේකම අමතක වෙලා පොඩ්ඩක් ඈත් වෙනවා. එහෙම ඝනයක ද්‍රවයකයි ලොකු ඉස්සවාහ නේද? ඝනයක ද්‍රවයකයි ගත්තොත් ඝනත් අතර ලොකු නන්නේ. දැන් ජලය ගත්තොත් 10යි ඉස්සර 900. ඒක තමයි අඩුත් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ද්‍රවවල ඝනත්වය වැඩි. පොඩි වල ඝනත්වය වැඩි. ඒක ද්‍රවවල ඝනත්වය ඉහළයි. ද්‍රවවල ඝනත්වය නැහැ. ඒ තමයි මේ ඉස්සවාහ අඩුයි. ඒ උනාට මට මෙහෙම දින්න බෑනේ මේක දින්නේ. ඒතකොට ද්‍රව ඝනයක් වගේමනේ. මම ටික අතුලස් කරලා දෙන්නම්. හැබැයි ඔයා මීටරේ තියාගන්න. ද්‍රවයක් ගත්තොත් ද්‍රවයක තියෙන්නේ අණු ගොනු වශයෙන් තියෙන්නේ මේ ගොනු අතර පරතරය ඉතාමත් සීමිතයි. මේ අංශු කාර්යයට වඩා අඩු වෙනවා. හරිද? එනවා. එන්න පොඩි වර්තරයක් තියෙන්නේ. නැත්තම් මේක පැහැදිලි කිරීම මොනවද කරන්න බෑ. හරිද? එන්න පොඩි වර්තරයක් තියෙන්නේ. හැබැයි උගන්නන්න කිරීම දිනා මොකද නැත්තම් මම මේක මේ උගන්නන්න බෑ. ඒතර ද්‍රවයේ තියෙන අණු ගොනු වශයෙන්. අනියන වශයෙන් තියෙන පදාර්ථයක් අපිනවා වායු. හරි. එතකොට මේකේ ගත්තොත් අංශු තදින් බැඳලා තියෙනවා. අංශු තදින් බැඳිය. මේකේ ගත්තොත් තියෙන අණු ගොනු වශයෙන් නැහැ. වායුව ගත්තොත් මොකද වෙන්නේ? තනියම වශයෙන්. තනියම වශයෙන්. ඒක නම් කියන්නේ දැන් ඝනේ මේ දැන් ඝනයක ගත්තොත් දැන් මම වල ද්විදීඝාත ක්‍රියාව ගන්න කිව්වද දැන් ජලයේ ගත්තොත් ජලයේ ඝන අවස්ථාවේ ද්‍රව අවස්ථාවේ හයිඩ්‍රජන් බන්ධන තියෙනවා වායු අවස්ථාවේ තියෙනවා නෑ ඇයි අණු අතර පරතරය වැඩි ඒ වැටෙන්න බෑ හයිඩ්‍රජන් බන්ධන නැති වෙනවා එතන දෙයියර අපි මේ අයියලට පැහැදිලි කරා විලේනීය විශිෂ්ට උත්තරාවයට වඩා වාෂ්පීකරණයේ විශිෂ්ට උත්තරාවය වැඩි කියලා හේතුව මොකක්ද විලේනීය කියන්නේ මොකක්ද ඝනයක් ද්‍රව වෙනවා ඒතර හයිඩ්‍රජන් බන්ධන දෙන්නේ නෑ ඒක තියෙනවා ද්‍රවයක් වාෂ්ප වෙන්නේ මොකද? වාෂ්පේ හයිඩ්‍රජන් බන්ධන දිනවා. හයිඩ්‍රජන් බන්ධන විදිහට ලෝක ශක්තියක් වැඩි වෙනවා. ඒක විලේනික විශිෂ්ට උත්තරාවය වාෂ්පීකරණයේ උත්තරාවය වැඩි. ඒවා දැන් ඕනේ නැහැ. හරි. මේ බලන්න. ලයිට් එක වැඩ කරනවා. මේ බලන්න. මේ කොහොමද?
හරිද? ඒතකොට මේකේ අංශ තදින් බෙදලා දෙන්නේ මේක අණු ගොනු වශයෙන් තියෙන. ඔයා හොඳට මතක තියාගන්න අණු ගොනු වශයෙන් තිබ්බට මේ ගොනු අතර පරතරය ඉතාමත් සීමිතයි කියන්නේ. එළිම ගණේ වගේම තමයි ඉන්නේ. මෙතන කතා. පොඩි වෙනසක් තියෙනවා. වාෂ්පයක් ගත්තොත් මේ දෙකට වඩා ගොඩක් වෙනස්. ඒක අපි ඒකට වෙනම පාඩමක් දාලා වෙනම මැදිනේ කරා. ද්‍රවයක් ගත්තොත් මේ හැඩේ සහ පරිමාවක් ගණයක් ගත්තොත් අංශු තදින් බැඳිලා තියෙන නිසා මොකද කියන්නේ? නිශ්චිත පරිමාවක් තියෙනවා. හැඩයකුත් තියෙනවා. මේ බැන ගන්න මේ ගණයන් පසවත කොහොමද? මේක නිශ්චිත හැඩයකුත් තියෙනවා පරිමාවක්. ද්‍රවයක් ගත්තොත් මොකද වෙන්නේ? ද්‍රවයක් ගත්තොත් නිශ්චිත පරිමාවක් තියෙනවා. හැඩයක් නැහැ. ඒක මොකද? හැඩයක් නැති විදිහට. පරිමාවක් තියෙන දේ මොකද? පරිමාවක් තියෙන දේ තමයි මේව මම කරා කලින් බැලලා තියෙන්නේ. ඒකෝට ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි පරිමාවක් තියෙන ඉතින් බලන්න. දැන් ඊළඟට ඝන සෙන්ටිමීටර 100ක් අරගෙන වතුර බෝතලයකට දාමු 100ක් වෙලා විදුරු වෙනම 200ක් වෙනවා. ඒක වෙන්නේ නැහැ. ඒ නිශ්චිත පරිමාවක් හැඩයක් නැත්තේ. හැඩේ නැත්තේ මම මේවා වෙන් වෙලා ඉන්නේ. මේක තනි පොදිය වගේ නේ බැඳිලා තියෙන්නේ. මේවා අංශු වෙන වෙලා කරන්න ඕන. බෑ. ද්‍රවයක් ගත්තම මොකද? චූටි චූටි අණු 4 5 ගොනු තියෙන. ඒක මොකද මේවා එක එක ලිස්සරයක්. දැන් ඔයා හිතන්නකො ගොඩක් මේවට ගොඩක් ගන්න. ගොඩක් අරගෙන ඒකේ අණු මේ වෙන වශයෙන් තියෙන්නේ. ඔය ටික ගම් දාලා ඉලුවොත් මොකද වෙන්නේ? එකට තියෙනවා. තේරෙනවද? ගම් දාලා ඉලුවොත් ගොඩක් අරද්දොත් ඒකේ ඉන්නෝ තියෙන්නේ. ඒ ගණයක්. හැබැයි යෝග මුකුත් නැතුව නිකන් ගොඩක් මොකද වෙන්නේ? දාන මේ වටේට යනවා. එයි පහළට යනවා. ඒ වතර මොනවද? කියන්නේ මේ ලොකුවට බැඳිලා නැහැ. එහෙනම් මෙයා වායුවක් ගත්තොත් වායුවක නිශ්චිත පරිමාණකුත් නැහැ. හැඩයකුත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපි සාමාන්‍යයෙන් වායුවක හැඩයයි පරිමාවයි දෙකම ගන්නේ බඳුනේ වායු කලාපයේ හැඩය සහ පරිමාව. බඳුනේ වායුව ව්‍යාප්ත වෙලා ඉන්න ඒරියාව. ඒක හොඳට මතක තියාගන්න. ඒක ඉන්නවා. ඒ දෙවිද? වායුවක හැඩය සහ පරිමාව කියන්නේ එයා වායුව ව්‍යාප්ත වෙලා ඉන්න ඒරියා. උදාහරණයක් වශයෙන් වායුවක් කරන්නේ ඝන සෙන්ටිමීටර 100 මේ වගේ බලවලට නේද? එතන වායුව හැඩය මොකක්ද? මේ පරිමාව මොකක්ද? මේ වායුව කියන්නේ මේ වගේ වාදනය කරනවා. ඒතර හැඩය මොකක්ද? ඒකම තමයි පරිමාව මොකක්ද? ඒත් ඒකම. ඕක කියන්නේ මේ වගේ වන්දන කරනවා. හැඩය මොකක්ද? හැඩය මේක පරිමාව මොකක්ද? මොකද මේක අනියන වශයෙන් කියන එක. හොඳයි. ඒක හතර වටේ ගියා. well ද්‍රවයකට තියෙන පොඩි වශයෙන් තියෙන නිසා වාහනේ මේකට වායු සත්ත්ව වටේට ව්‍යාප්ත වෙනවා. හරි? හැඩේ සමහරවිට ඉන්නේ අන්තරණු බලගත්තොත් අන්තර් අණුක බලගත්තොත් මේක ඉතා ප්‍රබලයි. ද්‍රවයක ගත්තොත් ප්‍රබලයි. වායුක අන්තරණු බලගත්තොත් ඉතා දුර්වලයි. මේ අණු දුරින් ප්‍රාන්තරණය. එතන මේක ගත්තොත් මේ සම්පීඩිතාවය. සම්පීඩිතාවය කියන්නේ මේක බලයක් කරලා පරිමාවට කරනවා. ඝනයක සම්පීඩිතාවයක් නැහැ. මොකද මේක මේ අංශු තදින් බැඳලා ඉන්නේ. ඒක සම්පීඩිතාවය ශුන්‍යයි මේක. ද්‍රවයක ශුන්‍යයි. මම පැහැදිලි කරලා පටන් ගන්න මේ අතර මේ අපි ඉස්සවකාශ අතර ඇත්තම කියනවා. යන්තම් කියන්නේ සම්පීඩිතාවය තාමත් ශුන්‍යයි කියලා ගන්න පුළුවන්. නැත්තම් කිව්වේ නෑම තමයි. හැබැයි හිතන්නකො ඔයාලා හයිඩ්‍රොලික් ජැක් එකම දන්නවනේ ඔය වාහන සර්විස් වලින් තියෙන ඒ විදිහේ හයිඩ්‍රොලික් ජැක් එක. ඒතකොට මේ වාහනේ මුස්සන්ට වෙන්නේ ද්‍රවය සම්පීඩනය වෙනවා. ඒතකොට වාහනය ජැක් එක මෙහෙම නම් ඒක උඩ වාහනයක් නතර කරපුවම මොකද? ජැක් එක බයින. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඇයි? ද්‍රවය සම්පීඩනය වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් බලගන්නේ ද්‍රව වල සම්පීඩනය ශුන්‍යයි. වායු වල හොඳ සම්පීඩනයක් තියෙනවා. ඉතා සම්පීඩනය. හේතුව මොකද්ද? මේ අතර බලතරේ ඕන තරම් තියෙන ඉස්තාවකාශයේ තියෙන. ඒතර මොකද මේව නම් කරන්නේ? ද්‍රවයක වැඩි ඇයි? මම පටන් ගන්න කිව්වනේ මේව මෙහෙම දුරින් යන්න මේවා තියෙනවා ඉතාම ළඟින්. ඒක කරන්න බැහැ. හරි. සම්පීඩනය. ඊළඟ ඝනත්වය. ඝනත්වය ගත්තොත් ඝනවල ඉහළයි. ද්‍රවවල ඉහළයි.
ඒක ඕන. අරකම තමයි මේ අංශු ළඟ ඇවිල්ලා ඉන්නේ. වෙනස තියෙන්නේ පොඩි වශයෙන්. වායුව ගත්තොත් මොකද ඝනත්වය ඊට අඩු. ඔය බේසික් දේවල් ටිකක් කිව්වේ. ඒක නෝගේ තමයි තියෙන්නේ. ඒකට ඔයාලට තේරෙනවා මේ ඝන ද්‍රව ගත්තොත් ඒවට වැඩි වායුවක ගොඩාක් ලක්ෂණ වෙනවා. මේවට ගත්තොත් 20 හැඩයක් පරිමාවක්. ඉනාරයට හැඩයක් පරිමාවක් නැහැ. මෙන්න මේ අන්තරණ බල ගත්තොත් ප්‍රබලයි මේක ගත්තොත් ඉතාමත් දුර්වලයි. කම්පීඩතාවය ගත්තොත් ඉතාමත් ඉහළයි. මේව කම්පීඩ්නේ කරන්න බෑ. ඝනත්ව ගත්තොත් සාමාන්‍ය ජලය ඝනත්වය ගත්තොත් කිව්වේ 10යි අයිසර 900යි. ජලවායු ගත්තොත් සාමාන්‍යයෙන් ඝනත්වය දෙකක් තමයි. ඒ වගේ ඉතාමත් අඩුයි. ඒතකොට මේක නිසා අපිට මේක ගැන වෙනම අධ්‍යයනයක් කරන්න වෙනවා. ඒක තමයි මේ වචන. ඒක බදලා පදාර්ථයේ ප්‍රධාන අවස්ථා තුනක්. අවස්ථා තුනක්. 1 2 3 4 ඝන ද්‍රව වායු. මේ මොකද්ද වායුවකයි වාෂ්පයකයි වෙනස? වායුවකයි වාෂ්පයකයි වෙනස. මොකද වායුවක් කියන්නේ? වායුවක් කියන්නේ ආ ඔරිජිනල් ඉන්නේ වායුවක් විදිහට ඒක වායුව. නයිට්‍රජන් ගත්තොත් වායුව. ඔක්සිජන් ගත්තොත් වායුව. හයිඩ්‍රජන් ගත්තොත් වායුව. එතන හීලියම් නියෝනියම් ගත්තොත් වායුව. ජලය ගත්තොත් ඔරිජිනල් ඉන්නේ ද්‍රවයක් විදිහට ඒක තියෙන වාෂ්පය. ජලය ගත්තොත් මොකද? වාෂ්පය. බ්‍රෝමින් වාෂ්පය. අයඩින් වාෂ්පය. එතන සෝඩියම් වාෂ්ප ලාම්පු කියන්නේ වාෂ්පය. ඒක ඔරිජිනල් ඉන්නේ ද්‍රවයක් හෝ ඝනයක් විදිහට නම් යාට තියෙන වාෂ්පය. යා ස්වභාවිකව ඉන්නේ වායුවක් විදිහට නම් ඒක දෙන්නේ වායුව. යන අර chart එක දාන්න. සාමාන්‍ය මතක තියාගන්න හරි මේ ඝන ද්‍රව වායු තුනම ගත්තොත් ඒක අපි සලකන්නේ පදාර්ථයේ අසන්තතිකයි. අසන්තතිකයි කියන්නේ යන්තම් වූ ස්ථාවකාශ තියෙනවා. උදාහරණයක් විශ්වලෝක හදන්නේ ඝනයේ ස්ථාවකාශ ඇතුළට මේ වෙනත් ද්‍රව්‍යයක් එක්ක. යන්තම් තියෙනවා. හරිද? ඉතින් ද්‍රවයක් ගත්තොත් ඔයාලා දන්නවනේ වතුරයක් කරන් නිල් බිඳු දෙකක් තුනක් දැම්මොත් මොකද වෙන්නේ? ඒක කියන්නේ යන ලක්ෂණ. කවදාද? ඒ ඇයි? ඒ අර මේ ද්‍රවාංශ වල තියෙන ස්ථාවකාශ වලින් තමයි යන්නේ. තේරෙනවද? ඒ අර යන රටාව තමයි තියෙන්නේ නේද? ඊළඟ වායුවක් ගත්තොත් වායුවේ ස්ථාවකාශ ගොඩක් වැඩි. සාමාන්‍ය වර්ණවත් වායුවක් මේ නිදහස් කරොත් මේ පරිසරයේ මේ යන ඔයාලා දකින්න ඇති මේ පොළොව වායු තත්ත්වය මේ අවුලරෙන්නේ කියන්නේ. ඒ කියන්නේ ප්‍රකාශ රසායනික දූවිකාව කියලා නීදුමක් වගේ. හොඳ උදාහරණ නීදුම බලන්න. නීදුම හැදුනොත් මොකද වෙන්නේ? මේ හැමතැනම ව්‍යාප්ත වෙනවනේ. නැත්නම් පිළිගොඩ උදුමක් ගන්නකොට බලන්න. අපි යන්න බුලා ඕනේ නෑ නේද? මේ වෙලාවට ඒකම අවකාශයේ පුරා ව්‍යාප්ත වෙනවා. මේ ව්‍යාප්ත වෙනවා. ඒතර ඒ කියන පදාර්ථය අසන්තතිකයි. අසන්තතිකයි නිස්සාවකාශ තියෙනවා. හරිද? යන ඝන ද්‍රව වායු පදාර්ථය තුන. යම් ප්‍රමාණවලින් හෝ විස්තවකාශ පවතින නිසා යම් ප්‍රමාණවලින් හෝ විස්තවකාශ පවතින නිසා පදාර්ථය අසන්තතික ලෙස සැලකේ. පදාර්ථය අසන්තතික ලෙස සැලකේ. පදාර්ථය අසන්තතික ලෙස සැලකේ. මොකද ඔබ දන්නේ පදාර්ථය අසන්තතික ලෙස සැලකේ. right. ඊළඟ වගුවේ දක්වා ඇති ලක්ෂණ අනුව වගුවේ දක්වා ඇති ලක්ෂණ අනුව ඝන හා ද්‍රව වලට වඩා
ඝන ජෝවලට වඩා වෙනස් වෙන බව පැහැදිලි වෙනවා. ඝන ජෝවලට වඩා වෙනස් වෙන බව පැහැදිලි වෙනවා. එබැවින් වායුව පිළිබඳව වෙනමම අධ්‍යයනයක් සිදු කළ යුතුයි. වෙනමම අධ්‍යයනයක් සිදු කළ යුතුයි. යාද වායු සාම්පලයක් සැලකුව විට එහි පරිමාව පීඩනය පරිමාව පීඩනය උෂ්ණත්වය සාන්ද්‍රණය ඝනත්වය පිළිබඳව වෙන වශයෙන් අධ්‍යයනය කිරීම. වෙන වශයෙන් අධ්‍යයනය කිරීම ආය ආශ්‍රිත ගණනය කිරීම සිදු කිරීම. ආය ආශ්‍රිත ගණනය කිරීම සිදු කිරීම. විවේකයේදී සිදු කරයි. හරි. දැන් මාතෘකාව වායුවක පරිමාව. අනුමානයක් පද ටිකක් හඳුන්වන්න දෙන්නේ. ඒක පරිවර්තන ටිකත් එක්කම කියලා දෙනවා. වායුව පරිමාව. හොඳට මතක තියාගන්න. අපි වායුවක පරිමාව විදියට ගන්න. එයාගේ ගොඩක් වෙලාවට බඳුනේ පරිමාව තමයි. හරි. බඳුනේ පරිමාව තමයි. දැන් මේකේ ගත්තොත් වායුව මේ හැමතැනම ව්‍යාප්ත වෙලා තියෙනවනේ. මේ බඳුනේ පරිමාව තමයි වායුවේ පරිමාව. බඳුනේ පරිමාව විනා වායුවේ පරිමාව වීම තමයි. වැදගත්. බඳුනේ පරිමාව විනා වායුවේ පරිමාව. හැබැයි සමහර වෙලාවට දෙනවා මේකේ යම් කිසි ගණයක් ඉන්නවා. ගණයක් යම් ප්‍රමාණයක් ඉන්නවා කියන්නේ. තරහාගෙන හරියට දැනගන්න ඕනේ මේ භාගයට දැනගෙන ගණන් හදන්න බෑ. යම් කිසි ගණයක් ඉන්නවා. දැන් මේ තියෙන එහෙම පද්ධතිය. මේ ගණයක් ඉන්නවා. ගොඩක් වෙලාවට එහෙම ගණයක් තිබුණොත් අපි ඒකේ පරිමාවත් නොසලකා හරිනවා. එතකොට වායුවේ පරිමාව කියනකොට බඳුනේ පරිමාව තමයි. හැබැයි ඒ නොසලකා හරින්නේ ඒකේ ප්‍රමාණය පොඩ්ඩයි. දැන් ඔයාලා ගන්න මේකේ පරිමාව බඳුනේ පරිමාව ඝන ඩෙසිමීටර් 5ක් වෙලා ඝනයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 1ක් වෙනවා. මොකද සලකන්න මේක නතරලා එනවා.
10ක් වෙනවා 10ක් වෙනවා කියන්නේ ඒත් නොසලකලා ඉන්න ප්‍රශ්නේ. හැබැයි ඔයා හිතන්න බඳුනේ පරිමාව 5ක් වෙලා ඝනයේ පරිමාව 0.5ක්. මොකද කියන්නේ? එතකොට වායුවේ පරිමාව කියලා ගන්නකොට මේ කොහොමද? පැහැදිලිද? හරිද? නේද? මේවා නැතුව ගන්න බැහැ. එන්නේ මේ ප්‍රකාශ කියලා ගන්න බැහැ. සාමාන්‍ය වායුවේ පරිමාව බඳුනේ පරිමාව තමයි. ඝනයක් තිබ්බත් අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට බඳුනේ පරිමාව කියලා ගන්නවා. පස්සේ ඉවරයි. හැබැයි ඝනයේ පරිමාව සැලකිය යුතු ලෙස විශාල නම් සලකන්න ඕනේ අගයන් නම් ඒක අපි ඒකයි. සාධනම එම ගණන් දීලා තියෙනවා. හරියට අගේ අවබෝධයෙන් ගන්නවා. ඒතර අපි ගන්නේ වායුවේ පරිමාව කියලා ව්‍යාප්ත වෙලා ඉන්නවා. හරිද? යන්න යන වායුවක පරිමාව යනු වායු පරිමාව වඳුන තුල වායුව ව්‍යාප්ත වී ඇති අවකාශයේ පරිමාවයි. ඊට අවශ්‍ය කරනවා. ඊළඟට බොහොමයක් අවස්ථාවන්දී මෙය වඳුනේ පරිමාවට සමානයි. පද්ධතිය තුළ යම් කිසි ඝන ද්‍රව්‍යයක් ඉදිරි වී ඇති. පද්ධතිය තුළ යම් කිසි ඝන ද්‍රව්‍යයක් ඇති වෙනවා. වායු කලාපයේ පරිමාව අඩුයි. බොහොමයක් අවස්ථාවන්හිදී
ගණයේ පරිමාව නොසලකා හැර භූමියක් අවස්ථාවේදී ගණයේ පරිමාව නොසලකා හැර වායුවේ පරිමාව බඳුනේ පරිමාව ලෙස ගන්න. වායුවේ පරිමාව බඳුනේ පරිමාව ලෙස ගන්න. ඒකට බලන්න. අන්න ඊළඟ වෙලියට නමුත් සැලකිය යුතු ඝන පරිමාවක් පවතින විට නමුත් සැලකිය යුතු ඝන පරිමාවක් පවතින විට වායුවේ පරිමාව ගැනීමේදී බඳුනේ පරිමාවෙන් ඝන පරිමාව අඩු කරනවා. බඳුනේ පරිමාවෙන් ඝන පරිමාව අඩු කරනවා. ඒක අධ්‍යයන 99ක් මේවයි බඳුනේ පරිමාව වායුවේ පරිමාව බඳුනේ පරිමාව තමයි. හැබැයි මේක සැලකිය යුතු වගේක් කියනවා නම් නොසලකා හරින්න කියලා කියලා නැත්තම් ඕක සැලකිය යුතු වගේක් කියනවා නම් අපි ඒක සලකනවා. මේ රූපෙට ගන්න. Yeah, dia dah kan. හරියට මේ කියන හැම පොඩිටම අවබෝධ කරගන්න. මේ හැම දෙයක්ම ප්‍රශ්න කරගන්න. Gimana ya? Iya. Belum nih. Keren. මම මේ මතක තියාගන්න ඔයාලට ඉස්සෙල්ලා කියන්න බෑ. වායු පාඩමේ ගණන් හදද්දී දාන්නේ SI එක විතරයි ඈ. මතක තියාගන්න වෙන වෙනම දාන්න බෑ. මම පටන් ගන්න දිවි වේගල. මම කර ඒක ආදරේ දාන්න දන්නේ නැහැ කියලා තමයි. ආදේශ කරන්නත් දන්නේ නැහැ. ඒක හේතුව තමයි මේ පාඩමේ ඉතන ඒක වලින් ගණන් හදන්න බෑ. ඒක මුතර මතක තියාගන්න ඒක කරාම බලවත් ගන්න එපා. හරිද? මේ පාඩමේ භාවිතා කරන්න අපි SI එක විතරයි. උකට මතක තියාගන්න. හරි. වෙන වෙන විකාර දාන්න බෑ. ඒතර මම වැදගත් එකම පරිවර්තන දෙන්නම්. ඝන සෙන්ටිමීටර ඝන මීටර කරන්න කොහොමද? ඝන සෙන්ටිමීටර ඝන මීටර කරන්න කොහොමද? 10 ගෙන ගියන් මොනද කරලා? 10 න 6 මොන කරාම ඝන මීටර ඝන ඩෙසිමීටර මිලිලීටර දුරයි. ඝන ඩෙසිමීටර ඝන මීටර කරන්නේ. කොහොමද? 10 ගෙන හරි. ඝන සෙන්ටිමීටර ඩෙසිමීටර ගන්නවද දන්නවද? මෙන්න මේ ඒක පරිවර්තන කරලා. මේ පාඩමේ දාන්නේ SI එක විතරයි ඈ.
වායුවේ උෂ්ණත්වය. අපි මුලින්ම වායුව පරිමාණය වායුව උෂ්ණත්වය. වායුවේ උෂ්ණත්වය කිව්වොත් වායුව උෂ්ණත්වය අපිට අණුවෙන් අණුවම ඉන්න පුළුවන් මේක උෂ්ණත්වය කර මේක කොහොමද කියලා. දැන් අපි මේකේ ගන්නේ මොකක්ද? පද්ධතිය උෂ්ණත්වය තමයි වායුවේ උෂ්ණත්වය විදිහට ගන්නෙ. එතකොට ඒක භාවිත කරන එක මොකක්ද? මොනවද? කෙල්වින් නේ. කෙල්වින්. එතකොට සෙල්සියස් අංශක කොහොමද කෙල්වින් වලට පත් කරන්නේ? කෙල්වින් කරන්නේ කොහොමද? 273.1.5 එකතු කරලා ඔක ආසන්න අපි ගන්න 273. ෆැරන්හයිට් ගැන නම් දෙන්නේ ඕනනම් ඒක කියන්නේ. ෆැරන්හයිට් සෙල්සියස් කරන්නේ කොහොමද? C සමානයි F3 න 32.9. ෆැරන්හයිට් එක දුන්නොත් සෙල්සියස් කරලා සෙල්සියස් කෙල්වින්. ෆැරන්හයිට් දෙන්නේ ඕනනම් කියලා දෙන්නේ. අර ඒක මම කියන්නේ වායු උෂ්ණත්වය කියන්නේ අපිට උෂ්ණත්වය කරන වායු උෂ්ණත්වය කියන්නේ. මේක භාවිත කරන්න මේකේ දෙන්නේ නැහැ. හරිද? ඒක අදවලා වායු අඩංගු ප්‍රදේශයේ මධ්‍යම උෂ්ණත්වය වායු උෂ්ණත්වය වායු අඩංගු ප්‍රදේශයේ මධ්‍යම උෂ්ණත්වය වායු උෂ්ණත්වය ඊට වායුව පීඩනය. ඊට වැඩ වායුව පීඩනය. වායුව පීඩනය ඇති වෙන්නේ මේ හරියට දැනගන්න ඕනේ. ආගන්න. අපි කියනවා වායු පද්ධතියක් ගත්තොත් මේකේ අණු අහඹු චලිතය එදෙනවා කියලා. අණු චලනය වෙන්නේ අහඹු චලිතය. මොකද අහඹු චලිතය? අහඹු චලිතය කියන්නේ ටවුන් එක මිනිස්සු නුදි බලන්න. ඒක ඒකට තියෙන එකම ප්‍රවේගය. නෑ එකම පැත්තද නෑ. අහඹු චලිතය කියන්නේ අන්නේ. අහඹු චලිතය කියන්නේ විවිධ ප්‍රවේග වලින් විවිධ දිශාවන්. මොකද පතවල වගේ ඉස්සර වටා ගන්නේ. අහඹු චලිතය කියන්නේ මොකද? ටවුන් එක මිනිස්සු ගමන් කරන විදිහ බලාගෙන ඉන්නවා වගේ වැඩක්. තේරෙනවද? විවිධ ප්‍රවේග වලින් විවිධ දිශාවන්. හොඳට මතක තියාගන්න. වායුවක අනුගතොත් ඒවා විවිධ ප්‍රවේග වලින් විවිධ දිශාවන් ගන්න. එහෙම හරි හරියක් කියන්න බෑ. මොකේ ගමන. යනකොට මේකේ මේ අණු හැප්පෙනවා. අණු හැප්පෙනවා. අණු හැප්පෙනවා. හරිද? අණු දෙක අතර ගැට සංඝටන වෙන්න පුළුවන්. ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අණු කියලා මොකද මේකේ බිත්තිය. හරිද? බිත්තිය කරන්නේ මේ බිත්තිය කරනකොට බිත්තිය මොකද තියෙන්නේ? මොකද තියෙන්නේ? බලයක් ඇති වෙනවා. බිත්තිය කියනකොට බලය වෙදිනවා.
කියන බලයට කියනවා පීඩනය. හරිද? අයගෙන ආගෙන වායුවක අණු අහඹු චලිතය දෙනවා. රයිට් මට කියන්නේ මොකද්ද අහඹු චලිතය කියන්නේ? එනේ විවිධ ප්‍රවේග වලින් විවිධ ශාන්ත කලණයනවා. ඔය කලණයේ වෙද්දී අණුනුත් ගැටෙනවා අණු ගිහිල්ලා විද්‍යුත් ගැටෙනවා. අණු කියන අණු ගැටෙනවා. අණු ගිහිල්ලා විද්‍යුත් ගැටෙනවා. මේ විද්‍යුත් ගැටෙනකොට විද්‍යුත් වල කරනවා බලය අන්න ඔය විද්‍යුත් ඒකක වර්ග බලයක් මත දෙන බලයට කියනවා මොකද වායුවේ පීඩනය. ඒතර වායුව පීඩනය ඇති වෙන්නේ කොහොමද? හරියට කරන්නේ මේ නෙගටිව් කරන්නේ වායුව පීඩනය කොහොමද? වායුවේ මාමුදන්නේ දෙද්දි අණු වල විද්‍යුත් ගැටිලා විද්‍යුත් වල දෙන බලය නිසා තමයි පීඩනය. හරිද? ඒකක වර්ග බලයක් මත දෙන බලය නිසා පීඩනය. හරිද? යන්න වායුවේ පද්ධතියක අණු ආමුජල්දේ පරාන්දු යන විවිධ ප්‍රවේග වලින් විවිධ දිශාවන් ඒ වෙන පාඩේ කියලා තමයි විවිධ ප්‍රවේග වලින් විවිධ දිශාවන් මෙසේ ගමන් කරන අණු තවත් වායුවල සමග විද්‍යුත් ගැටේ. වායුවන විද්‍යුත් ගැටීම නිසා විද්‍යුත් වල බලයක් ඇති වෙනවා. විද්‍යුත් ඒකක වර්ග බලයක් මත බලය පීඩනය ලෙස අපලයි. විද්‍යුත් ඒකක වර්ග බලයක් මත බලය පීඩනය ලෙස අපලයි. මේරු බලන්න මේ වායුව නම් හම්බෙන්න ඔක්කොම ඇදලා මේ එක වර්ග බලයක් ආරම්භ වෙන්නේ. ඒකේ ගිහලා ගැටෙනවා. ගැටෙනකොට මොකද වෙන්නේ? එස් බලයක් ඇති වෙනවා. සිලිනියම් කරනවා. ඒකක වර්ග බලයක්. ඥාන මාත්‍රාවක් පරිපූර්ණ වායුව. පරිපූර්ණ වායුව. පරිපූර්ණ වායු බෙදාදියක් පුරා ඇත්තටම නැහැ. හැබැයි අපි A level සිලබස් එකේදී හම්බෙන වායු කොහොම පරිපූර්ණයි කියලා කල්පනා කරනවා. පරිපූර්ණ වායු බෙදාදියක් ඇත්තටම නැහැ. හරි. හැබැයි අපි A level සිලබස් එකේ හම්බෙන වායු කොහොම පරිපූර්ණයි කියලා කල්පනා කරනවා. සාමාන්‍ය පරිපූර්ණ වායුවක් කියන්නේ මොකක්ද කියලා හොත් ඒක ලොකු අතරක් වීමක් තියෙනවා. ඒක අපි කාර්යකාරකවාදී කියලා හිතන්නේ නැති කියලා. දැන් ඒක අවශ්‍ය නැහැ. දැන් බලන්න යන්න වායුවක අවස්ථා සමීකරණය. නැත්නම් PV සමානයි NRT සූත්‍රකරණය ක්‍රියාවට අපි කියනවා වෙන අවස්ථා සමීකරණය. නැත්නම් පරිපූර්ණ වායු සමීකරණය. මේක සූත්‍රකරණය නිකම් පරිපූර්ණ වායු කියලා. හරිද මේ
පරිපූර්ණ වායු කියලා જાතියක් ඇත්තම නැහැ. නමුත් අපි උසස් පෙළ භාවිත කරන වායු කියලා පරිපූර්ණ කියලා උපකල්පනය කරනවා. එතකොට මේ පරිපූර්ණ කියලා උපකල්පනය කරනවා. ඒක පරිපූර්ණ වායු කියන ලක්ෂණ ගොඩාක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක අපි කාලකන්වාදයෙන් කතා කරමු. දැනට ඔය අයිඩියා එක ගන්න වායු අවස්ථාව තමයි කරන්නේ. නැත්නම් ඊට සමානින් නාරි රුප්ත කරන එක අපි පරිපූර්ණ වායු කියලා කියනවා. හරිද? කියලා දාලා යන පරිපූර්ණ වායුව කියන සඳහා පරිපූර්ණ වායුව කියන සඳහා අවශ්‍යතා විශාල ප්‍රමාණයක් සපුරාලිය යුතුයි. ඒවා පිළිබඳව චාලක අනුකවාදයේදී අධ්‍යයනය ඊළඟට මූලික වශයෙන් පරිපූර්ණ වායු සමීකරණය තෘප්ත කරන වායුව. පරිපූර්ණ වායුව කියන්නේ මීටර් නිලිගොඩ ඉඳ තියෙනවනේ පොඩ්ඩක් ලියාගමු. එතන රූපේ කලියාට ඉඳ ආගන්න. ඒක කරිය. සාමාන්‍යයෙන් අපි මේ පාඩමේදී භාවිත කරන එක තමයි පැස්කල් කියන්නේ. නැත්තම් නිව්ටන් වර්ග මීටරය. මේ එකක දෙක විතරයි සූත්‍ර වලට ආවේශ කරනවා වෙන එක ගන්න දෙන්න. සමහරවල් දාන්නේ කැපිලා යනවා ඒ සාමාන්‍ය දාන්නේ. මේ දෙක තමයි භාවිත කරන්නේ. ඒතර සාමාන්‍ය මීට අමතරව භාවිත කරනවා ATM කියලා එකක් භාවිත කරනවා. बार කියලා එකක් තියෙනවා. තෝර් කියලා එකක් තියෙනවා. තෝර් නම් භාවිත කරන්නේ. හරිද? එතකොට මේ සාමාන්‍ය අපි මේ පාඩමේ භාවිත කරන්නේ පැස්කල් නියමයෙන් තමයි සූත්‍ර වලට ආදෙන්න කරන්නේ. සාමාන්‍ය මට කියන්නේ ATM එකක් කියන එක නා බාර් එකකට සමානයි. හරි? ATM ආසන්න සමානයි. ඇත්තම සමාන නැහැ. මේක ආසන්න සමානයි. අපි ඒ වල සමානයි කියලා. මේක ඒක බාර් කියන්නේ කොහොමද? ඒක බාර්. මේ සම්බන්ධයක් තියෙනනේ. ATM එකෙන් ගන්නවා බාර් එකට යනවා. ආයි බාර් එකේ ඉවරන ගමන් ATM වෙනවා බාර්. ATM බාර්. සම්බන්ධයක් තියෙනවා. ඔය ගමනේ මතක තියාගන්න. ATM එකක් කියන්නේ ආසන්නව බාර් එකට සමානයි. ඒක බාර් කියන පුළුවන්. මේ ඒක සාමාන්‍ය මතක තියාගන්න. ATM හරි බාර් හරි පැස්කල් කරන්නේ 10 පරින් වැඩි කරලා. 1 10 5යි. එකක් ATM කියන එක 10 පහෙන් වැඩි කරාම නම් පැස්කල් නැත්නම් නිව්ටන් වර්ග මීටර වල දැන් බාර් හරි ATM වල 10 පහෙන් වැඩි කරලා පැස්කල් කරලා දාන්නේ. මේක නම් අතර වැරදි බාර් එකක් තියෙන ATM එකක් තියෙන මේ සාමාන්‍ය රියල් වලම ගන්නවා හරි. හරි ජලමීටර් වලින් කොහොමද? එන මෙන්න මේ වීඩියෝ එක
අර පීඩනයේ ඉවතරින් මෙන්න මේක ලියලා තියාගන්න ඒක තෝරනවා. මේකට කියොත් බර කරනවා කියන්නේ බර කරනවා. හරිද? හරි. ලියන්න මාතෘකාව පරිපූර්ණවාද සමීකරණ. හරි මේක තමයි මේ පාඩමේ වැදගත් සමීකරණය. පරිපූර්ණවාද සමීකරණය අපි උගල දෙනවා වායුවක අවස්ථා සමීකරණය කියලා කියනවා. හොඳට අහගන්න මේක. අන්තිමට මේකට ආදේශ කරන්නවත් තමයි දන්නේ. මේක නැතුව මොනවක් කරන්නද හරි. මේකට ආදේශ කරන්න බෑ. ඔයාලා මම කියනවා දාන්නද අපේ ළමයින්ට පන්ති ළමයින්ට ඇත්තටම ඉංග්‍රීසි වල ප්‍රශ්නේ රෙඩොක්ස් ගන්න. මේවා සම්සල වර්ණ ඉස්කෝලේ කරන්නේ ළමයින්ට ඉතින් ප්‍රශ්න මොනවද? ස්කන්ධය දෙන මවුල හොයාගන්න බෑ. මවුල භාගයක් හොයාගන්න බෑ. ඊටින් ඉන්නවා අපි කරලා බෑ නේද? ඒවනේ දෙයක් තියෙනවා. බැලුවේ. දැන් මේ වායුව කරන්නේ පස්සේ පරිපූර්ණ සමීකරණ ආදේශ කරන්න. හරි මේක තමයි පරිපූර්ණ සමීකරණය. PV සමාන NR කියන බලන්නවත්. PV සමාන NR. ඒතකොට පීඩනය කියන්නේ P කියන්නේ පීඩනය. වායුවේ පීඩනය. දානෝනි එක උනා. පැස්කල් නැත්නම් මොනවද? නිව්ටන් වර්ග නියමයට වෙන වෙන එකක දාන්න බෑ වැරදි. ඒ කියන්නේම දාන්නේ නැහැ. සම්පූර්ණ වැඩි මේකට හිතන හිතන දේවල් කරන්න බෑ. උඩට මතක තියාගන්න මේ SI එක වමනයි. වෙන කිසි විදියක් දාන්න බෑ මේක. V කියන්නේ පරිමාණ. වායු පරිමාණ. අර ඉස්සෙල්ලා කිව්ව විදිහට ගන්න ඕනේ. ඒක මොනවද දාන්න? ඒක මොනවද? ගණ මොනවද? බම් කියනවා. ගණ සෙන්ටිමීටර්. decimeter. යකෝ දැන් පටන් ගන්න ගන්නේ බැඳෙන ඇති විතරයි පාඩම් කරන්නේ මේකේ ආදේශ කරන්නේ SI එක විතරයි. කොහොමද 22ක් ඉතින් SI එක ගන්න. ඝන මීටර වෙන වෙනම දාන්න බෑ. දැන් මොකද වැරදි උත්තර. උත්තරයක් එනවා මොකක් හරි ආදේශ කරලා උත්තරයක් එනවා වැරදි. අවුල දාලා ඉන්නේ ළමයින්ට. ඝන මීටර වෙන වෙනම දාන්න. ඒතර n කියන්නේ මවුල ගන්න. ඒකක මෝල් r ට කියනවා සර්වත්‍ර වායු නියතය. මේ නියතය. මේක දෙනවා ගන්න. සර්වත්‍ර නිර්වස්ත්‍ර ඕනිය. වායු නියතය මේක දෙනවා. මේකේ අගය 8.3යි 1.4යි ජූල් කෙල්විනයට මවුල්. මේක දෙනවා ගන්න බෑ. 8.3යි දැක්කා ජූල් කෙල්විනට මවුල්. T කියන්නේ මොකද්ද? T කියන්නේ මොකද්ද? T කියන්නේ මොකද්ද? ආලේ. ඊයරේ ෆේල් ඈ. T කියන්නේ මොකද්ද? හා? T කියන එක හරියට කිව්වොත් ටැග් ගන්න. රුපියල් 1000. ඊළඟ බාත් කියනවා. අම්ම කරලා දෙන්න. T කියන එක හරියට කිව්වොත් ටැග් ගන්න. කියන්නද? අම්ම කරලා දෙන්න. උෂ්ණත්වය මේක උෂ්ණත්වය දාන්න ඕනේ ඒකෙන් මොකද දෙනවද ඉතින් කෙල්වින් උෂ්ණත්වය නමක් කියනවා නිරපේක්ෂ උෂ්ණත්වය. එතකොට මම කියන්නේ මේකේ T කියන්නේ මොකද උෂ්ණත්වය උත් වැරදි. උෂ්ණත්වය නිරපේක්ෂ උෂ්ණත්වය කියන්නේ පැහැදිලිවම දෙකක් ඈ. නිරපේක්ෂ උෂ්ණත්වය. එතන යන්නේ ගම එක වෙලෙක මේ උෂ්ණත්වය කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය.
निरपेक्ष उष्णत्व මේක දාන්න ඕනේ ඒක අනිවාර්යයෙන්ම කෙල්ල. මේක තමයි ආදේශ ගන්න වෙන කිසි මේක දෙයක් මේකට දාන්න එපා වැරදින්නේ සම්පූර්ණ වැරදි. හරියට ඒක පරිවර්තන කරලා දාන්න ඕනේ ගන්න සෙන්ටිමීටර වලින් ගන්න ඩෙසිමීටර වලින් දුන්නොත් මොකද? 10 දුන්නත් දාලා ගන්න මීටර කරලා තමයි ආදේශ ගන්න. උෂ්ණත්වය දුන්නොත් සෙල්සියස් අංශ 26යි දුන්නොත් කෙල්වින් 203ක් වෙලා 300. ඒ විදිහට හරියට මේ පද වලින් ආදේශ කරනවා. ඊට දෙන්න බලාගන්න මේ කිව්වේ තේරෙනවා. ඒක හරි බලන්න. මේක නැත්නම් වරද්ද නැහැ. ඒක කරුණේ මේ ළමයි වරද්දයි. දන්නේ? ළමයි දන්නේ වාගේ හැම වෙලාවෙම වාගේ දැන් කරන්නේ මම විතර කියන්නේ. හරි මෙයාට මේ දින ආයෝග අවස්ථා සමීකරණය පී සමානයි නැති මේ දිනේ හරියට අහගන්න. මේක මම මේ නැත්නම් මේ දින අදාළ ගන්න ඕන වැඩක් නැහැ ඒක උගන්නන. හරියට දැනගන්න ඕනේ. පීඩනයේ පීගෙන පීඩනය පරිමාව මවුල ගන්න මේක හරි. ඒතර මේ තියෙන්නේ SI එක. මේ වයින් විතරයි ආදේශ කරනවා වෙන නියමන දාන්න එපා වැඩ. මේ ඊළඟ කතාව තමයි මේ සූත්‍රය වායු මිශ්‍රණ වලට දාන්නත් පුළුවන් තන්ත්‍රණ වලට දාන්නත් පුළුවන්. හරිද? يعني ඊටට ABC කියන වායු මිශ්‍රණයක් තියෙනවා කියන්නේ. මිශ්‍රණය මේ මිශ්‍රණයට දාන්න පුළුවන්. මේ A ට B ට C ට වෙනම තන්දකින් දාන්න. හරිද? එතන ඒක හරියට මතක තියාගන්න දැන් නැත්තම් ළමයි කරන වැඩේ මොකද්ද? ළමයින්ට ගානක් දැක්කම ගාන විතර වෙනවා ළමයින්ට. ළමයින්ට ගාන කියව ගාන විතර වෙනවා. විතර වෙලා උඩ වෙනවා. පීඩනය කියලා එකක් තියෙනවා. පරිමාව කියලා එකක් තියෙනවා. උෂ්ණත්වයක් තියෙනවා. නිකන් ආදේශයක්. මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ. උඩ වේක එක පීඩනය. තියෙන ටික ආදේශ කරලා උත්තරයක් ගත්තා. හරිද? ඉතින් උත්තරේ නැහැ. හරියට ආදේශ කරන්න ඕනේ. හරිද? ඔය ආදේශ කිරීම වල හරියට පුළුවන් වුණා සීතුමක් දාගන්න පුළුවන්. මේ ඒතකොට මතක තියාගන්න මේ දැන් හිතන්නකො පද්ධතියට PV සමාන එන්න හරි දානවා කියන්නේ. ඒතකොට දාන්න ඕන පීඩනය එන්නේ මොකද ගන්න? පද්ධතියේ මුළු පීඩනය. පද්ධතියේ මුළු පරිමාණ. ඊළඟට එන්න ගන්න ඕනේ මොකද? මුළු මෝල් ගන්න උෂ්ණත්වය. දැන් හිතන්න මේක මේ ABC මිශ්‍රණයේ A ට PV සමාන එන්න හරි දානවා. ඒතකොට පීඩනය ගන්න ඕනේ. A ගේ පීඩනය. පරිමාණ ගන්න ඕනේ. A ගේ පරිමාණ කියලා ගන්නෑ. වායුවක් ගත්තොත් හොඳට මතක තියාගන්න වායු 100ක් එකම පද්ධතිය හිටියත් හැම වායු පරිමාණ වැඩ උදාහරණයක් සොයා ගන්නකො මේ පද්ධතිය A ගේ පරිමාණ කොච්චරද මෙතන. එහෙනම් අපි බෙදිලා එහෙම නෑ රකට දාගෙන වගේ නෑ හරිද? B ගේ පරිමාණ කොච්චරද? මේ මුළු පද්ධතියෙම B. C කොච්චරද? මුළු පද්ධතිය. හරිද? ABC මේ මතක තියාගන්න වායුව පද්ධතියක වායුවක් තියෙනවා. එයාගේ පරිමාණ ගැන පද්ධතියේ පරිමාණ කරනවා කියලා මොකද? හරිද? වායු මිශ්‍රණය. ඒක වෙනමනේ. හරිද? දාලා වදින ආදේශ උත්තර ගන්න. ආදේශ කින් චෙක් කරමු යන්නේ. එළියක්. යන්න. පරිපූර්ණ සමීකරණය. තරවදනේ මෙය වායුවක අවස්ථා සමීකරණය ලෙස හරි? හරි. එහෙනම් ගණන් එක කරමු. එහෙනම් මේක. පළවෙනි ගණනේ ඔයාලා දෙන්නේ. හරියට තේරුම් ගන්න ඒකක නම් වරද්දන්න එපා දිගින් දිගින් ආ දෙනවා නිකන් ඈ. හරි. එහෙනම් හදන්න මේක නේද? එයා. sorry. රතුවෙන් කරලා දාලියා ගන්න ඉස්සෙල්ලා. PV සමාන එන්නාදී වලට ආදේශ කර හැකියි. ඉහත දී ඇති ඒකක වලින් පමණි. ඉහත දී ඇති SI එක වලින් පමණි. මොකද
ගන්න බැරිවන්නේ. ගණන් කරලා තියෙනවා. මේක n හොයන්න ඕන. අරගේ p දෙන්න ඕන ඊළඟ ගණනේ p හොයන්න. හරියට ඒක වලින් හරියට. බලන්න. මේකට p සමාන n නැති දාන්න. හරි. මේක ආදේශ කරන්න. අර පීඩනයේ විදිහට ඒක තමයි හොයන්න කියන්නේ. පරිමාව 4.115 7 10 රින 3යි නේ. ඝන මීටර. හරියට දාන්න ඕනේ. මවුල ගාන 0.5යි. ආර්ගයේ 8.314යි ජූල් කෙල්විනේට මවුලේට. වැඩි කිරීම කෙල්වින් 300. උෂ්ණතාවයේ T කියන්නේ 27යි. ඒ කියන්නේ කෙල්වින් නම් 300. මොනවද කතා? හරිද? මේ හොරයි ලැබෙන්නේ. හරිද? මේ සාමාන්‍ය වල කියන්නේ මේ සූත්‍ර වලට ආදේශ කරද්දී ළමයි මේ ඔයාලා ඔක්කොම එකම විදිහට කරනවා. එක්කෝ මේකට ආදේශ කරලා උත්තරේ ගන්න. නැත්නම් උත්තර කරලා ආදේශ ගන්න. මම නම් සාමාන්‍යයෙන් කරන්නේ ගානේ මොකක් හොයන්න දීපත් ආදේශ කරලා උත්තරේ ගන්න. සමහර ළමයි නම් P වැල්ලු P උත්තර කරලා ආදේශ කරනවා. කැමති විදිහට ගන්න. සාමාන්‍ය මම නම් කරන්නේ. මේකත් 4.5 හදේව දෙකක් තියෙනවා. 4.5 හදේව. එතකොට මේ මෙතන එන අතුරුගාම p කියන එක නෑනවා දශම පහ වැඩි කිරීම 2 කියන්නේ 1යි. 1 වැඩි කිරීම 300. යට එනවා බෙදීම 10 වෙන 3. මේක දුරු කරා යනවා පීඩනය 3 10 5 පස්සේ. ඔව්. ඊළඟ දෙවෙනි ගාන ගත්තොත් මේකට p සමාන n අපි දාන්න. පීඩනය දීලා තියෙනවා 2 10 5 පස්සේ. පරිමාව v කියන එක දීලා තිනවා 0.831 මේකට යන්න 8.314 10 රින් 1යි 10 රින් 1යි ඝන මීටර. මවුල ගාන තමයි අහන්නේ. ආර්ගයේ 8.314යි උෂ්ණත්වය කෙල්වින් 500. හරි බලන්න. මේ බලන්න. මේක අදර්ශයන් නෙමෙයි. හරිද? බලන්න. 10 රින් 1 10 5 10 4යි. ඒ 10 4යි. එතනින් බිඳු දෙකක් කැපිලා ගියම 10 දෙකක් ඉතිරි. මෙතන කවලනවා. මේ වැදෙන n වල කිරීම 5. ඔය ළමයිට පද හැලෙනවා ටික වෙලාවක් යන්නේ. මේ මගට ඇතුලේ 5 නෑ. ඒක සාදුරු නේ පාරක්. මෙතන එනවා 200. 200 වෙනි 5 කියන්නේ 40 මවුල 40ක් දෙන්න. ඊළඟ ගානේ p සමාන n අපි දාන්න. පීඩනය බලන්න මේක කියලා දෙන්න දෙයක් තියෙනවා. පරිමාව 2.10 රින් 3යි ඝන මීටර. මවුල ගාන 0.4යි. ආර්ගයගේ 8.314යි. වැඩි කිරීම. කෙල්වින් 400. 127 කියන්නේ 400යි. මේක 203 පිළිගන්නවා කියන්නේ. 303 400. දැන් සුළු කරමු. එහෙනම් හරිද? දැන් මේ මතක තියාගන්න මේ වගේ කට්ටිය සුළු කරන්න අමාරුයි. මේකට සමහර වෙලාවට මීටර දෙන්න ඕනේ. මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි MCQ වල නම් කෙලින්ම බාර දා ගන්න පුළුවන්. ඒ ප්‍රශ්න වල පුළුවන් ප්‍රශ්නයක් නෑ. පළවෙනි ආදේශ කිරීම මේ විදිහට තියෙන්න හොඳට අහගන්න. පළවෙනි ආදේශ කිරීම මේ විදිහට තියෙන්න ඕන. හරි. මේ විදිහට තියෙන්න ඕන.
මේක සුළු කරද්දී අපිට සුළු කිරීම ලේසි කරගන්න. දැන් මේක සුළු කරන්න අමාරුයි සුළු කර කර ඉන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේ වෙලාව භාවිත කරනවා. ඒක භාවිත කරනවා දෙවෙනි ස්ටෙප් එකේදී සුළු කිරීම විතරයි. ඒකත් මම කියන්නේ කටුකොලේ ඔයා අඳුරු උත්තරේ දාන්න දැන් මේක සුළු කරන්න එපා. හරිද? මේ අපිට නිකන් ගාන සුළු කිරීම දැන් 8යි සුළු මේකෙදී ඒක භාවිත කරන්න ඕනේ නැහැ. මේක කපලා යනවනේ මේක. ඒවා කපලා යනවනේ. කපලා යනවා. එහෙම නැති වෙලාවල් වලට අපිට භාවිත කරන්න පුළුවන් t වැඩි කිරීම 2 10 වෙන 3 සමානයි 0.4 මේ r වෙනුවට දාගන්න පුළුවන් 100 බෙදීම 12යි. මේක තමයි 100 බෙදීම 12 කියන 8.914 නෙවෙයි. 8.33333 ආසන්න සමානයි කියලා ගන්න ඕනේ. ඒක ගණන් හදන්න ලේසි. අවුල නැහැ මේ කියන උත්තරේ හරි. අදන වශයෙන්ට ඔකේ මේක මේකට ගහන්න එපා නිකන්. මේ හරියන්නේ නැහැ. පළවෙනි ආදේශයෙන් එහෙම කරන්න සුළු කරන්නේ මේක වාල්ද. දැන් ඒක සුළු වෙයි කියන්නේ එකයි සමුද්‍රේ නෝ කියද දෙක වැඩි කිරීම 10යි බිංදුවේ දශම 6යි 7 වැඩි කිරීම 10යි 6 පැස් කරගෙන ඕන කියනවා 6.6 වැඩි කිරීම මේ නග උත්තරය තමයි ඉන්නේ 6.6 2 6 5 අවුල් කියලා 6.6 6 මේ කියන 6.6 එතන ඒක අවුලක් නැති වෙනවා සාමාන්‍ය මතරියා අර හරි මේ අර r කැපිලා යන්නේ නැත්නම් සුළු කිරීම අමාරුයි නේද මේ r වෙනකොට 100 බෙදීම 12 ගන්න පුළුවන් ඊට අමතරව වෙන එකක් හදලා කියන්නේ වැඩිපුරම ඉන්නේ අපිට කෙල්වින් 300 දී rt උන්ට 2500 කියලා ගන්නවා මේවා mcq වලට ඕන මම නෝට් එක දෙන්න ඔය ඉන්නේ කියනවා ලියලා තියාගන්න ඒක කියන්නේ නබ තියාගන්න right තව ගන්න දෙන්න හදන්න ඒකක බලන්න මේ පාඩමේ ඇදලා
PV සමාන NRT දාලා හොයන්න තියෙන්නේ. උෂ්ණත්වය පීඩනයේ කියන P පරිමාව 510 වෙනි කීයක් දාන්නද 10 වෙනි කීයද 6 ඝන සෙන්ටිමීටර් නේ තියෙන්නේ 10 වෙනි 6යි ඝන මීටර මවුල ගාන වත්තර 0.4යි 5යි R කියන්නේ 8.314යි ජූල් කෙල්විනේට මවුලට කෙල්වින් 300 මේවට සුළු කරගන්න P දැන් හතරන්නේ P වැඩි කිරීම 5 10 වෙන 4යි සමාන 0.4යි 5 මේකේ වාගන්න කෙල්වින් 300 RT 100 වෙනි දාලා දාලා තමයි කෙල්වින් 300 RT 2500 කියලා නෝලා ප්‍රණාදරින් පස්සරක්කේ පස්සර තමයි 2.25 10 6 පැස්කල් කියන්නේ. නේද? 2.25 10 මේක උෂ්ණත්වය කියලා සෙල්සියස් වලින් ගන්න ඕනේ කෙල්වින් වලින් නේ කියලා 500 27 කෙල්වින් නම් 800 ඔනේ කෙල්වින් 800 කියලයි සෙල්සියස් සමග 527යි මේකේ ගත්තොත් PA හොයන්න නම් මොකද වෙන්න ඕනි A ට PV සමාන වෙන්න අපි දානවා එහෙනම් A ට දානවා PV සමාන වෙන්න PA පරිමාව කොතරද 4 10 වෙන 3යි ඝන ඩෙසිමීටර ඝන මීටර උන්ට මතක යනවා මම පැහැදිලිව කිව්වා NA යගේ කීයද 0.3යි R ගානේ 8.3යි 1.4යි උෂ්ණත්වය කෙල්වින් 800 වාරම පැහැදිලිව කිව්වා මොකද්ද මේ වායුවක පරිමාව වායු මිශ්‍රණයක පරිමාවක් ගත්තොත් එක් වායු පරිමාව පදනි පරිමාව තමයි. ඉතින් වායු ඔක්කොම එන වායු කියන ඒවා යාන්ත්‍රික බලපෑමකින් තොරව ඕන විදිහේ මිශ්‍ර වෙනවා. මොනවත් යාන්ත්‍රික බලපෑමක් කරන දේවල් ඒතර NA NU මිශ්‍ර කරන්නේ අලවන්තරක් මොනවද ඕන නිකන් දාපුවා යාන්ත්‍රික බලපෑමකින් තොරව මුළු බඳුන පුරාම වායු දෙකක් ව්‍යාප්ත වෙනවා. ඒක කතාව. මේක සුළු කරා PA කියලා Kira? Besar kira. 4.9යි 8යට වැඩි කිරු 10යි. මේකෙදි ආයෙ වයි කරලා. දරවලා ගන්න. මේ වගේම B ට PV සමාන NRT ධර්ම වෙනවා PV. බලන්න. PV වැඩි කිරීම 4 10 වෙන 3යි. ඝන මීටර මවුල ගාන 0.5යි R ගගේ 8.3යි 1.4යි කෙලින් හරි කීයද PV 8.3යි 1.4 මුළු පීඩනයේ වාට මුළු පීඩනය කියන්නේ මෙතන එකතු වෙන්න ඕනේ. 4.9යි 8යි 8 වැඩි කිරීම 13.3යි විදිහට 13.3යි 2 10 පැස්කල් කියනවා. ඕක වායු නියමයක්. ඕක අපි පස්සේ කතා කරමු. දැනට ඔයා හදන්න මුළු පීඩනය ගන්න මුළු ඔක්කොම සලකලා පීඩනය ගන්න. දැනට සාමාන්‍ය අර්ථකයෙන් ඒක සමාන වෙනවා. ඒක වායු නියමයක් ඒක පස්සේ කියලා දෙන්න. NRT දාන මුළු පද්ධතියම පීඩනය කරනකොට P පරිමාව 4 10 වෙන 3යි මවුල ගන්න වත්තට මේ දෙන්න එකතුව 0.3 මවුල මේව එහෙම ලියන්න ඕනිය 0.8යි කියලා ඉඳන් දැම්මොත් ලකුණු දෙකේ තමයි යන්නේ. කෙල්වින් 800 මේක සුළු කරා වෙනවා මුළු පීඩනය 13.3
වායු බාහිර යාන්ත්‍රික බලපෑමකින් තොරව එකිනෙක ඕනෑම අනුපාතයකින් මිශ්‍ර වේ. එබැවින් වායු මිශ්‍රණවලදී එක් වායුවේ පරිමාව බඳුනේ වායු කලාපයේ පරිමාව වේ. මේ ගණන් පාඩාගෙන පළවෙනි ගණන් 6ක් try කරන්න. පළවෙනි ගණන් 6ක් try කරලා 6 ගණන් පළවෙනි ගණන් 5ක් 6යි පළවෙනි ගණන් 6. පළවෙනි ගණන් 6 ඕක ඇලුවේ නැත්නම් බලන්න.